සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බිඳ වැටුණ පහුගිය අවුරුදු 3 ඇතුළත විවිධ හේතුන් නිසා ගමටත් කිරි රටටත් කිරි ඕෂණයෙන් පිරි සූරිය කිරි. හැබැයි ඒ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ප්‍රතිපත්තියක් හදන්න ඒක ඉදිරියට තල්ලු කරන්න අවශ්‍ය කරන ජාතික උපදේශන කමිටුවක් මේ වෙනකොට පත් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ පරාටේ නීතිය හරහා අර්බුදයට ලක්වෙච්ච දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාට තවත් සහන ක්‍රියාවලියක් අපි මේ ඉතිරි සති දෙක ඇතුළත ඉදිරිපත් කරනවා. ඒ නිසා ඒ හත්තරින් දැනට අර්බුදයට ලක් වෙලා තියෙන 20000ක් පමණ වෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් එකිනෙක අරගෙන බැංකු සමග සාකච්ඡා කරමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශය උන් ඉදිරියට ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම තමයි කතා කරා ණය ගන්න ක්‍රමයක් නැහැ කියලා. මේ අවුරුද්දේ දැනටමත් ආරම්භ වෙලා තියෙනවා ක්‍රෙඩිට් ගැරන්ටි ඕගනයිසේෂන් එක. ඒ කියන්නේ ණය ආරක්ෂණ වැඩපිළිවෙලක්. එතකොට කාට හරි ඇපයක් නැත්තම් තමන්ට ඒත් ණය මුදලක් ලබා ගන්න ඕන නම් ඕනම ශේෂ්ත්‍රයකට පුළුවන් තමන්ගේ බැංකුවත් එක්ක එකතු වෙලා මේ ක්‍රෙඩිට් ගැරන්ටි ආයතනයකින් 160ක ආවරණයක් ලබා ගන්න. එතකොට ඇපයක් නැතුව ඔවුන්ට ණය ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අපි බැංකු කීපයක් එක කතා කරලා ආරම්භක ප්‍රාග්ධනයේ විදියට ලක්ෂ 10ක් දක්වා ඇප රහිතව යන්න කර්මාන්ත අමාත්‍යාංශය හරහා අර සංවිධිත වැඩපිළිවෙල හරහා එන ව්‍යවසායකයන්ට ලක්ෂ 10ක මූලික ප්‍රාග්ධනයක් ඇප රහිතව දීලා එතනින් එහාට ඕව තල්ලු කර ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල. ඒ වගේම IT කර්මාන්තය සහ අනෙකුත් ආරම්භක කර්මාන්තවලට අවශ්‍ය කරන ප්‍රාග්ධන අරමුදලක් නිර්මාණය කිරීම අපි ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.